අපි අද ඔබත් එක්ක මේ කතා කරන්න බලාපොරොත්තු වෙන සිදුවීම සිදු වෙන්නේ මේ වර්ෂයේදී. ඒ කියන්නේ 2025 වර්ෂයේ මුල් කාලයේදී කොළඹට තදාසන්න ප්‍රදේශයක තමයි මේ සිදුවීම සිදු වෙන්නේ. එක්තරා තාත්තා කෙනෙක් තමන්ගේ වයස අවුරුදු 14ක් වෙච්ච පුතත් එක්ක යනවා ආසන්නම නගරෙට තමන්ගේ පුතාගේ කොණ්ඩේ කපා ගන්න. ඉතින් කොණ්ඩේ කපා ගන්න ස්ථානයේ ඒ වෙලාවේදී තව එක්කෙනෙක් රැඳිලා ඉන්නවා. ඒක නිසා එයාට ටිකක් වෙලා බලාගෙන ඉන්න වෙනවා එයාගේ කොණ්ඩේ කපලා අවසන් වෙනකන්. ඉතින් මේ තාත්තා මොකද කරන්නේ? අර තමන්ගේ අවුරුදු 14ක පුතාට කියනවා ඔයා වාඩි වෙලා ඉන්න පුතේ මං චුට්ටක් මේ ළඟට ගිහින් එන්නම් කියලා. එතකොට මේ තාත්තා ඇත්තටම ආසන්න කඩේකට පිටත් වෙලා යනවා. ඔහු දුම්පානයට ඇබ්බැහි වූ කෙනෙක්. ඔහු යන්නේ ඇත්තටම පුතාව එතන නතර කරලා ඉවර වෙලා දුම් වැටියක් පානය කරන්න තමයි මේ තාත්තා එතනින් පිටත් වෙලා යන්නේ. ඔහු මොහොතකටවත් හිතන්නේ නැහැ තමන්ගේ දරුවට මේ සැලෝන් එක ඇතුලේ මේ කොණ්ඩ කපන ස්ථානයේ ඇතුලේ කරදරයක් වේවි කියලා. ඉතින් ටික වෙලාවකට පස්සේ මේ තාත්තා එනවා. ඒ ආවට පස්සේ පුතාගේ කොණ්ඩෙත් කපලා තිබුණා. පුතා ටිකක් අසාමාන්‍ය විදියට ඉන්නවා දැක්ක. නමුත් තාත්තා ඒක ලොකුවට ගණන් ගත්තේ නැහැ. හැබැයි සැලොන් එකෙන් එළියටත් ආවට පස්සේ මේ පුතා හඬා වැළපෙමින් තාත්තගේ ඇඟේ එල්ලෙනවා. තාත්තට ඊට පස්සේ බොහොම බයෙන් දුකෙන් හඬමින් විස්තර කරනවා තමන්ට සිදුවුණු දේ. ඒ තමයි මේ තාත්තත් පිට වෙලා ගියාට පස්සේ අර කොණ්ඩේ කපමින් හිටපු කෙනාගේ කොණ්ඩේ කැපීමත් අවසන් කරපු මේ සැලොන් එකේ කොණ්ඩේ කපන මිනිස්සයා මෙයා මොකද කරන්නේ? අර දරුවගේ කොණ්ඩේ බාගෙට කපන්න පටන් අරගෙන ඊට පස්සේ මේ පුජ්‍යලයට ක්ෂණිකව ඇතිවෙන සිතුවිල්ලක් නිසා මෙයා දැලිපිහි අරගෙන දරුවගේ බෙල්ලට තියලා කියනවා කෑ ගහන්න එපා මම කියන විදිහට වැඩ කරන්න කියලා. ඊට පස්සේ මේ පුජ්‍යලයා මොකද කරන්නේ? මේ අවුරුදු 14ක් වෙච්ච මේ පිරිමි දරුවව ලිංගික අපයෝජනයකට ලක් කරනවා බරපතල විදියට. දරුවා බය නිසා සද්ද නැතුව ඉන්නවා. ඒ වෙලාවේදී ඒ පුජ්‍යලයා ඉස්සරහත් ඒක කියන්නේ නැහැ. තාත්තා ආව නමුත් එළියට ඇවිල්ලා තමයි තාත්තට කියන්නේ. තාත්තා වහාම ළඟම තියෙන පොලිසියට ගිහිල්ලා මේ සම්බන්ධව දැනුම් දෙනවා. පුජ්‍යලයාව අත්අඩංගුවට ගන්නවා. දරුවාව පරිවාස භාරයට පත් කරනවා ප්‍රතිකාර සඳහා. ඉතින් මේ සිදුවීම බලන්න ඉතාම කෙටි වේලාවක් ඇතුළත විනාඩි 10ක් 15ක් වගේ පොඩි වේලාවක් ඇතුළත ඒ තාත්තගේ නොසලකිලිමත් භාවය නිසා ඔහු හිතුවේ නැති නිසා මගේ පුතාට මෙතෙන්දි කරදරයක් වේවි කියලා. ඒ නිසා තමයි මේ දරුවා මෙතෙන්ට ගොදුරුනේ. ඒක නිසා ඔබ මතක තියාගන්න ඔබේ දරුවන් මෙවැනි දේවල් වලට හසුවන්නට පුළුවන්. සමාජයේ විවිධ ආකාරයේ මානසික ගැටලු තියෙන විකෘති මනස් තියෙන මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා. ඔහු කොණ්ඩේ කපන කෙනෙක් වෙන්න පුළුවන්, වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, විවිධ වෘත්තියක නියැලෙච්ච පුජ්‍යලයක් වෙන්න පුළුවන්. ඉතින් හැබැයි අවස්ථාව ලැබුණොත් එහෙම ඔවුන්ගේ මනස ඇතුළේ ඉන්න ඒ වෘර්කයා, මූර්ගයා, එහෙම නැත්නම් ම්ලේච්ඡයා නැගිටිනවා. ඉතින් ඔහු ඒ කාර්යයට පෙළඹුණේ ඔහුට අවස්ථාව ලද නිසා. ඒ අවස්ථාව උදා කරලා දුන්නේ ඔහු මේ දරුවාගේම පියා. ඉතින් මතක තියාගන්න ඔබ වැඩිහිටියෙක් නම්, ඔබ දෙමව්පියෝ නම්, ඔබ බාරේ දරුවෝ ඉන්නවනම් අනිවාර්යයෙන්ම මෙවැනි කාරණා පිළිබඳ සැලකිලිමත් වෙන්න. ඔබේ දරුවාත් මෙවැනි දෙයකට ගොදුරු වෙන්න පුළුවන්. ඉතින් මේ පුංචි කතාව මේක සත්‍ය සිදුවීමක්. ඔබට ආදර්ශයක් ගත හැකි නිසා අපි ඔබට ඉදිරිපත් කරනවා තවත් මෙවැනි අපරාධ කතාවකින්, මෙවැනි සිදුවීමකින් නැවත හමු වන තෙක් සියලුම දෙනාට ආයුබෝවන්.